විෂ සහිත මිනිස්සු ගැන අහලා තියෙනවද ඔයගොල්ලන්? අපි පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ නැත්නම් අපේ දරුවන්ට අපි කියලා දෙනවා විෂ සහිත සතුන් ගැන. අපිට විෂ සහිත සතුන් ගැන. ඉතින් ඒ වගේම තමයි අද මම කතා කරනවා අපිට විෂ සහිත මිනිසුන් ඉන්නවා. toxic people ඉන්නවා. අපි ඒ කවුද කියලා කතා කරමු. කෙටියෙන් ඔයගලන්ට විෂ සහිත කෙනෙක්ව හඳුනා ගන්න ක්‍රම කීපයක් එක්ක. විෂ සහිත මිනිස්සුන්ට පුළුවන් ඔයාගේ එනර්ජි එක නැත්තටම නැති කරලා දාන්න. ඔයාගේ ඉමෝෂන්ස් වෙනත් දෙයකට පොළඹවන විදිහට කතා කරන්න පුළුවන්. හැඟීම් ඔයා ඉන්ටරැක්ට් වෙන දේවල් ඒ දේවල් වෙනත්ම දේවල් වෙනත්ම ආනතියකට වෙනත්ම දිශාවකට හරවන්න මේ විෂ සහිත මිනිස්සුන්ට හැකියාව තියෙනවා. මේක දන්නවනේ නේද? විෂ සහිත මිනිස්සු ඉන්නවා සහ මේ වගේ දේවල් වෙනවා කියලා. ඉතින් අපි ඊටාම ඉක්මනින්ම මෙහිම විෂ සහිත මිනිසුන් හඳුනගන්නේ කොහොමද? How to identify such a toxic character? අපි කොටස් තුනක් යටතේ කතා කරමු. mental health එක protect කරගෙන ඒ අය වෙනුවෙන් boundaries තියාගෙන, ඒ කියන්නේ සීමාවන් තියාගෙන අපි මෙහෙම විෂ සහිත මිනිසුන් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා කතා කරමු. පළවෙනි කාරණාව තමයි ඒගොල්ලන් ඔයාව mentally වටනවා. They always tend to gaslight you. ඒ කියන්නේ එයාලා හැමතිස්සෙම ඔයාගේ personality එක සැක කරනවා. They doubt about you. ඔයාගේ තීරණ ගැන එයා හැමතිස්සෙම උපහාසයෙන් තමයි බලන්නේ. එහෙම කෙනෙක් ඔයාට තව කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඔයාට විෂ සහිතයි ඒ පුද්ගලයා. They never accept your dreams. They never want that you accept and you follow your dreams. ඉතින් එහෙම අයත් එක්ක කතා කළා ඔයා confuse වෙනවා නම්, ඔයා වාගේම දේවල් ගැන නැවත ප්‍රශ්න කරනවා නම්, ඔයාට ඕන කරන උත්තරයක් එයාගෙන් ලැබුණේ නැත්නම්, if you feel confused after talking to them, that's a red flag. එයා ඔයාට විෂ සහිත පුද්ගලයා. ඊළඟ කාරණාව තමයි they are always the victim. එයාලා කියන්නේ හැමතිස්සෙම එයා කියන්නේ මම තමයි මේකෙන් මේ අපහසුතාවයට පත් වෙච්ච පුද්ගලයා. මට තමයි මේ දේ සිද්ධ වුනේ. මට තමයි හැමෝම හැම දෙයක්ම සිද්ධ කරන්නේ. අන්න එහෙම අයත් හැමතිස්සෙම ඒ විදිහට අනිත් අය ගැන කම්ප්ලේන් කරන අයත් හරිම විෂ සහිත පුද්ගලයන් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඇයි එහෙම මම කියන්නේ? They never take responsibilities. They always blame others for their own problems. මම ඔයාට මේ තරම් බොරුවක් කියන්නේ නැහැ. ඔයා මට කරදරයක් වුණේ නැත්තම්. ඔයා නිසා තමයි මට මේක සිද්ධ වුණේ. ඔයා නිසා තමයි මට මේක කරන්න සිද්ධ වුණේ. If someone is saying repeatedly this thing to you, red flag baby, red flag. එයා විෂ සහිත පුද්ගලයෙක් වාට. දැන් මේ වගේ දේවල් ඉඳලා හිටලා එහෙම වෙන්න පුළුවන්. හරිද? ඔයා තමයි කිව්වානේ මට ඒ නිසා මේක කරේ බලන්න දැන් ඒක වැරදි. That's a normal thing. එක පාරක් දෙපාරක් කියන එක that's not a big deal. හැබැයි එයා හැම තිස්සෙම මොන හරි දෙයක් කරලා ඒකේ වැරද්ද අපිට පටවනවා නම් සහ එයා ඒ දේ කරන්න පෙළඹුණේ ඔයාගේ වරදින් කියලා එයා හිතන කෙනෙක් නම් yes. ඊළඟ කාරණාව තමයි මේ අය ඔයාගේ එනර්ජි එක නැති කරනවා. ඔයාට මේ වගේ අයත් එක්ක කතා කරලා නැත්තම් මේ වගේ අය කියලා අපි කියන්නේ අපි normally ආශ්‍රය කරන අය නෙමෙයි. අපිට එදිනදා hi bye ඉතින් ඉන්නවනේ. මම මේ කියන්නේ විශේෂ පුද්ගලයෙක් වත් එක මෙහෙම කෙනෙක් ඉන්නවා නම් of course we have to forget them. ඔයාට යත් එක කතා කළා exhaust වෙනවා නම් ඔයාට ඒ කතා බහෙන් කිසිම හිත හැදෙන හිත සැනසෙන දෙයක් නැත්තම් he or she is very much toxic to you. හැම තිස්සෙම complain කරනවා. හැබැයි කවදාවත් advice එකක් ගන්න නැහැ. They always keep complaining. ඒ වගේම තමයි මෙයාලා ඔයාගේ bad day එකක් ඔයාගේ struggle එකක් ගැන අහන්න ලෑස්ති නැහැ. ඔයා හිතන්නේ ඔයාටද මේක උනේ කියලා. ඔයා අහන්නකො මට වෙච්ච දේ. They always think about them. All the bad things have happened to them. හැමතිස්සෙම හිතන්නේ they have the biggest struggle. අවසානයේ මේ කෙනාට සවන් දීලා ඔයාට තවත් guilty feeling එක ඔයාගේ අර struggle feeling එක troublesome එක තව වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඉතින් එයාත් අනිවාර්යයෙන්ම toxic person කෙනෙක්. මෙහෙම අයත් එක්ක අපි කොහොමද deal වෙන්නේ? මෙහෙම අයත් එක්ක deal වෙනවා. firm boundaries තියාගන්න යත් එක්ක limit කරන්න යත් එක්ක තියෙන interactions මේගොල්ලන් drama create කරන හරිම දක්ෂයි. ඒක නිසා එයාලත් එක්ක argue කරන්න යන්න එපා කොයිම මොහොතකවත්. එයාලා කියන දෙයකට එහෙමද? ඒ වගේ short answers වලින් අපි දැන් අපිට යාව limit කරන්න බැරි කෙනෙක් නම් short answers වලින් යාව එයාට තියෙන interaction අඩු කරන්න because no use of arguing with them. ඔයාගේ හිතේ සතුට, ඔයාගේ හිතේ සාමය තමයි වැදගත් වෙන්නේ. එයාගේ වචනත් එක්ක ඔයාගේ හිතේ සතුට හොයන්න යන්න එපා. prioritize your well-being. අපිට ගොඩක් වෙලාවට කෙනෙක් විශ්ව සහිත වෙන්නේ අපි එයාගේ වචන වලින් අපේ well-being එක, අපේ හිතේ සතුට නැත්තම් අපේ
අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් විදියක් හොයනවා නම් අපි තවත් කෙනෙක්ගේ වචනයකින් ඉතින් එහෙම හොයන්න යන්න එපා. If you want to talk to someone, always try to talk someone who listen to you. මම කියවනේ හැම පුද්ගලයෙක්ම හැමෝටම ටොක්සික් වෙන්නේ නැහැ කියලා. ඔයා හැසිරෙන විදිහක් එක්ක සමහරලාට තව කෙනෙක්ට ටොක්සික් කෙනෙක් ඔයාට ටොක්සික් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ පර්සනැලිටි එකත් එක්ක යාට ඩීල් වෙන්න බැරි නිසා. ඒ නිසා ඔයා හැමතිස්සෙම මතක තියාගන්න ඔයාගේ පර්සනැලිටි එක තමයි හැමදේම. Protect your energy and surround with people who uplift you. මෙහෙම ටොක්සික් කෙනෙක් එක්ක තිබුණු මොන හරි මතකයක් තියෙනවද අවස්ථා සම්බන්ධයක් කමෙන්ට් කරන්න කොහොමද ඔයා ඒක හැන්ඩල් කරගත්තේ කියලා. ඉතින් මේක ටිකක් ලොකු මාතෘකාවක් වුණත් මට ඕන කරා ඉක්මනින් කතා කරන්න. ඉක්මනින් ඕගොල්ලන් එක මේක කතා කරලා ඉවර කරන්න. ඒක නිසා තව ලස්සන මාතෘකාවක් එක්ක හම්බ වෙනකම්